කොරියන් ෆුඩ්ස් කාලා තිබ්බට කොරියන් ෆුඩ්ස් උයාගෙන කාලා තියෙනවා. මුලින්ම මේ කුකි ක්‍රීම් ලාටේ එකයි ක්‍රිස්ටල් බ්ලූ මොහිතෝ එකයි try කරලා අපි යන්නේ උයාගෙන කන්න. අපි දැන් මේ try කරන්න යන්නේ කොරියන් බාබකියු එකක්. මේකට කියන්නේ samgyeopsal කියලා. ඔයාලත් ගිහිල්ලා නම කියාගන්න බැරුව අසරණ වෙනව නම් මෙන්න මේ වීඩියෝ එක එයාලට පෙන්නන්න. මෙතන තියෙන්නේ beef chicken විතරයි. ඔයාලට කැමති නම් pork add කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක 2 pack වගේම 4 pack විදිහට එනවා. 2 pack එකට coke 2යි 4 pack එකට coke 4යි. දැන් අපි මේ බොන්නේ බොංග ජූස් එකයි කොකෝ පාම් එකයි මං ආසම එක බොංග. මෙන්න මෙතනදී ඔයාලට රයිස් කප් එකක් හම්බ වෙනවා. මේ කාලා ඉතුරු වෙච්ච ඔක්කොම ටික දාලා රයිස් එකත් එක්ක වඩා ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න පුළුවන්. දැන් අපි මේ try කරන්න යන්නේ hot pot එක. මේක 2 pack තමයි එන්නේ. මේකට ඔයාලට කැමති මීට් එකක් add කරගන්න පුළුවන්. හව් බය වෙන්න එපා. මෙතන උයාගෙන කන්න විතරක් නෙවෙයි ඔයාලට ඕනි නම් මෙයාලා උයලා දෙනවා වෙන. මං මේ කාපු කෑම දෙකටම 10න් 10ක් දෙනවා. මොකද ඒක ඒ තරම්ම රසයි. මට චොප්ස්ටික් වලින් කොහොමත් ලොකුවට කන්න පුරුදු නැහැ. මෙයාට කොහොමත් පුරුදු නෑ වගේ. ඉතින් මං කටවල් 10ක් විතර කද්දී මෙයා එක කටක් ගන්න try කරනවා. මේ hot pot එක මාරම රසයි. ස්පයිසස් ඔක්කොම එකතු වෙලා වෙනම vibe එකක් තමයි එන්නේ. මාව දිලිසෙනවා මේ. මේ දිලිසෙන්නේ මේකේ සරට. මේක නම් උයාගෙන කන්න නෙවෙයි තියෙන්නේ. ඒත් මේකේ සද්ද පොඩ්ඩක් අහන්නකෝ. මේකේ නම සිස්ලින් කොත්තු. මේක chicken meat mixed meat prawn ඕන එකක් එක ගන්න පුළුවන්. බයික් එකේ පොතයි ඒක දෙතර තියෙන්නේ. මේ බයික් කියන අඩෝ. ඉතින් අන්තිමට අපි ගත්තේ බනන බ්‍රෙඩ් එකකුයි බ්‍රවුනි එකකුයි. ඉතින් තැන මතක ඇති බෝවත්ත ගාවට ගිහිල්ලා වම් පැත්තේ උඩ තියෙන බිල්ඩින් එක බලන්න. ඒක තමයි මිඩ් ටවුන් කැන්ඩි. ඉතින් කැන්ඩි වල ඉන්නවා නම් කැන්ඩි වලට ට්‍රැවල් කරනවා නම් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්නම ඕනි එක්ස්පීරියන්ස් එක. අනිත් කාරණාව තමයි කැෆේ ඩැන්ඩි කියන එක තමයි මේ මිඩ් ටවුන් කැන්ඩි විදිහට වෙනස් වෙලා තියෙන්නේ. ගිහින් එන්නම් see you bye.